අද මම ඔයාලට ගිටාර් ලෙසන් එකකින් ගේන්නේ ගිටාරයෙන් කොහොමද සරිගම පදනිස වාදනය කරන්න කියලා. මේ ෆ්‍රෙට් බෝඩ් එක පුරාවටම තියෙන සරිගම පදනිස වාදනය කරන්න පුළුවන් ආකාරයෙන් මම ඔයාලට අද කියලා දෙනවා. මේක ඉගෙන ගත්තම ඔයාලට ලොකු ආයාසකින් තොරව මේ ෆ්‍රෙට් බෝඩ් එක මතක තියාගන්න පුළුවන් වෙනවා. මුලින්ම අපි ඉගෙන ගනිමු පස්වෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ තියෙන සාසරයෙන් ඊළඟට හතරවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඒක රී ඊළඟට හතරවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක ගා ඊළඟට හතරවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක මා ඊළඟට තුන්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් පා ඊළඟට තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක දා ඊළඟට දෙවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් නී ඊළඟට දෙවෙනි ස්ට්‍රින්ග් එකේ පළවෙනි ෆ්‍රෙට් එක සා ඊළඟට අපි සරිගම පදනිස වාදනය කරමු. පස්වෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකෙන් පටන් ගන්න සාසරයෙන් ඊළඟට පස්වෙනි ස්ට්‍රින්ග් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක රී හතරවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක ගා හතරවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක මා හතරවෙනි ස්ට්‍රින්ග් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක පා ඊළඟට තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක දා ඊළඟට තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ හතරවෙනි ෆ්‍රෙට් එක නී තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක සා ඊළඟට අපි සරිගම පදනිස වාදනය කරමු. තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ පස්වෙනි ෆ්‍රෙට් එකෙන් පටන් අරගෙන ඒක සා ඊළඟට තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ හත්වෙනි ෆ්‍රෙට් එක රී දෙවෙනි ස්ට්‍රින්ග් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක ගා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ හයවෙනි ෆ්‍රෙට් එක මා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ අටවෙනි ෆ්‍රෙට් එක පා පළවෙනි ස්ට්‍රින්ග් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක දා පළවෙනි ස්ට්‍රින්ග් එකේ හත්වෙනි ෆ්‍රෙට් එක නී පළවෙනි ස්ට්‍රින්ග් එකේ අටවෙනි ෆ්‍රෙට් එක සා ඊළඟට අපි හයවෙනි ස්ට්‍රින්ග් එකේ අටවෙනි ෆ්‍රෙට් එකෙන් පටන් ගන්න සාසරයෙන් සරිගම පදනිස වාදනය කරමු. හයවෙනි ස්ට්‍රින්ග් එකේ අටවෙනි ෆ්‍රෙට් එක සා ඊළඟට හයවෙනි ස්ට්‍රින්ග් එකේ දහවෙනි ෆ්‍රෙට් එක රී ඊළඟට පස්වෙනි ස්ට්‍රින්ග් එකේ හත්වෙනි ෆ්‍රෙට් එක ගා පස්වෙනි ස්ට්‍රින්ග් එකේ අටවෙනි ෆ්‍රෙට් එක මා පස්වෙනි ස්ට්‍රින්ග් එකේ දහවෙනි ෆ්‍රෙට් එක පා ඊළඟට හතරවෙනි ස්ට්‍රින්ග් එකේ හත්වෙනි ෆ්‍රෙට් එක දා හතරවෙනි ස්ට්‍රින්ග් එකේ නවවෙනි ෆ්‍රෙට් එක නී හතරවෙනි ස්ට්‍රින්ග් එකේ දහවෙනි ෆ්‍රෙට් එක සා ඊළඟට අපි හතරවෙනි ස්ට්‍රින්ග් එකේ දහවෙනි ෆ්‍රෙට් එකෙන් පටන් අරගෙන සරිගම පදනිස වාදනය කරමු. හතරවෙනි ස්ට්‍රින්ග් එකේ දහවෙනි ෆ්‍රෙට් එක සා හතරවෙනි ස්ට්‍රින්ග් එකේ 12 වෙනි ෆ්‍රෙට් එක රී තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ නවවෙනි ෆ්‍රෙට් එක ගා තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දහවෙනි ෆ්‍රෙට් එක මා තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 12 වෙනි ෆ්‍රෙට් එක පා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ දහවෙනි ෆ්‍රෙට් එක දා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 12 වෙනි ෆ්‍රෙට් එක නී දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 13 වෙනි ෆ්‍රෙට් එක සී ඒ කියන්නේ සා ඊළඟට අපි දෙවෙනි ස්ට්‍රින්ග් එකෙන් සරිගම පදනිස වාදනය කරමු. දෙවෙනි ස්ට්‍රින්ග් එකේ පළවෙනි ෆ්‍රෙට් එක සා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක රී දෙවෙනි ස්ට්‍රින්ග් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක ගා දෙකේ 6 මා දෙකේ 8 පා දෙකේ 10 දා දෙකේ 12 නී දෙකේ 13 සා ඊළඟට අපි පළවෙනි ස්ට්‍රින්ග් එකේ අටවෙනි ෆ්‍රෙට් එකෙන් පටන් අරගෙන සරිගම පදනිස වාදනය කරමු. එකේ 8 සා එකේ 10 රී එකේ 12 ගා එකේ 13 මා එකේ
15 පා එකේ 17 දා එකේ 19 මේ එකේ 20 සා